1984 අප්‍රේල් මාසයේ බස්වල දුම්රියවල සති පොළවල විකුණු කවිකොලයක සඳහන් කවි දෙපදයක් තමයි ඒ. මේ කවිකොල ඒ කාලේ උණු කැවුම්නගේ විකුණුණා. ඒ වගේම මේ සිද්ධිය ඇතුළත් ගීතයක්ද එකල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් ගායනා කළා. හුඟ දෙනෙක් කඳුළු සලමින් තමයි ඒව ඇව්වේ. කියෙව්වේ. එම කවිකොලවලට මුල් වූයේ ඒ කාලේ රටම හැඩ වූ මතුගම සමන් කුමාර නම් සිසුවා ඝාතනය කළ සිද්ධියයි. ලංකාවේ කප්පමක් සඳහා පාසල් සිසුවෙකු මරා දැමූ මුල්ම අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙනවා. ඒ කාලේ අද වගේ රූපවාහිනී මාධ්‍ය ප්‍රචලිත වෙලා තිබුණේ නැහැ. මේ නිසා පුවත්පත් වලින් මේ ඝාතනයට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. මතුගම නගරයේ පිහිටා තිබූ කවුරුත් දන්නා කියන වෙළඳසැලක් තමයි තිලකරත්න ස්ටෝර්ස්. මෙම වෙළඳසැල සිල්ලර බඩු එළවි කළ තොග කඩයක්. වෙළඳසැල හිමි තිලකරත්න මුදලාලි ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත් සිටියා. පිරිමි දරුවන් තිදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකුගෙන් සමන්විත තිලකරත්න පවුලේ බාලපුතා වූයේ සමන් කුමාරයයි. සමන් කුමාරට තිලකරත්න මුදලාලි දැඩිසේ ආදරය කළා. ඔහුගේ ලොරි 4කම සටහන් කර තිබුණේද සමන් කුමාර යන නමයි. තිලකරත්න මුදලාලිගේ ව්‍යාපාරික වැඩවලට වැඩිමහල් පිරිමි සහෝදරලන් උදව් කළා. ඒ අතරින් වැඩිපුර ව්‍යාපාරික වැඩවලට හවුල්ුනේ වැඩිමල් පුතා වූ සරත්. සරත්ගේ මිතුරක් තමයි ධර්මසිරි කියන්නේ. ධර්මසිරි මේ පවුලට ලොකු හිතවත්කමක් දැක්වූ තරුණේ. මතුගම නගරයට ආසන්නේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය ධර්මසිරි ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගත්තේ තිලකරත්න මුදලාලිගේ තොග කඩයෙන්. තිලකරත්න නිවසෙන් ලැබෙන ආහාර පාන සහ විනත් උවමනා එපාකම් ඔහු භුක්ති විඳේ පවුලේ අයෙකු ලෙසයි. සමන් ඔහු ඇමතුවේ මාමා කියරයි. ධර්මසිරි සිය හිතවතුන්ට කියා තිබුණේ අලුත් අවුරුද්දෙන් පසු තමා බස් හිමියෙකු වන බවයි. මතුගම කොළඹ බස් එකකුත් දාලයි මම නවතින්නේ. ඔහු මිතුරන්ට පවසා තිබුණා. කුඩා කඩයම් පවත්වාගෙන යන ධර්මසිරි බස් හිමියෙක් වන්නේ කෙසේද යයි මිතුරන්ට සිතුණා. තිලකරත්න පවුලේ බාලයා තමයි සමන් කුමාර. 1970 විරුපන් සමන් පාසල් ගියේ මතුගම CW කන්නන්ගර මධ්‍ය මහාවිද්‍යාලයටයි. එය පිහිටා තිබුණේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානීය වූ තිලකරත්න ස්ටෝර්ස් සිට පයින් යන දුරකින්. පාන්තියේ පිහිටි නිවසේ සිට පාපැදියෙන් පැමිණ තිලකරත්න ස්ටෝර්ස් එකේ බයිසිකලේ තබා එහි පිටපයින් පාසලට යාම සමන් කුමාරගේ පුරුද්දක් වුණා. 9 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරූ සමන් කුමාර පන්තියේ දක්ෂ සිසුවෙක්ද වුණා. ගුරුවරු ඔහුට දෙක්වුවේ ආදරයක්. ඔහු අර පිරිමැස්මෙන් යුත් දරුවෙක් වුණා. කවකටු පෙට්ටිය කැඩුණු විට ඔහු ඒ රබර් පටියකින් බඳගෙන පාජි කළා. ඔහු පාසල් යාමට කම්මැලි දරුවෙක් නෙවෙයි. අධික වැසි දිනවල පවා සමන් පාසල් ගියා. ඒ බව ඇන්ටන් ජෝන්ස් ගැයූ ගීතයක මෙලෙස සඳහන්. පන්තියේ පළවෙනියා උනේ සමන් කුමාර. මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර. මුළු පාසල බැබළුව සිසු සමන් කුමාර. අද පාසල් නාවයයිද සමන් කුමාර. ඒ 1984 අප්‍රේල් 5 වෙනිදායයි. පාසල් අවුරුදු නිවාඩු පටන් ගැනීමට නියමිතව තිබුණේ එදිනයි. තිලකරත්න නිවසට පැමිණි ධර්මසිරි ගමනක් යාමට තියෙන බව කියා සමන්ගේ අයියා වූ සරත්ගෙන් බයිසිකලේ ඉල්ලා ගත්තා. ඊට පසුව හොය පෙදගෙන පාගමනින් පාසල් යන සමන් අසට බියා. පොඩි ගමනක් යන්න තියෙනවා. සමන් අපට උදව්වට පොඩ්ඩක් එන්න ඇයි කිව් විට ඔහු පොත් බෑග්යක් අරගෙන පාපැදියට නැගුණා. පාපැදිය රැගෙන ධර්මසිරිය පැද්දේ බෝපිටිය කන්ද පැත්තටයි. ඒ රබර් වතු කැලෑමන්දි සහිත කවුරුත් නොපැමිණෙන පාළු පැත්තක්. ඔහුගේ ඥාතියෙකු පුද්වලෙක්ද එහි පැමිණ සිටියා. කඳු මුදුනට ගිය විට කුඩා සමන්ට තම පවුලේ හිතවතා ගැන සැකයක් උපන්නා. මේ අතර ධර්මසිරි එදින දවල් 11ට පමණ රැගෙන ගිය බයිසිකලයේ සරට්ට නැවත ගෙනත් දී තිබෙනවා. එදින දවල් 2ක් පුටි නිවසින් සිටි ද්‍රවිඩ මෙහෙකාරියකට නාදුනන කිසිවකු ලියුමක් ගෙනත් දී තිබුණේ තිලකරත්න මුදලාලිට දෙන ලෙස පවසමින්. ලියුම් කවරේ ලිපි දෙකක් තිබුණා. එකක සමන් කුමාර අත්හකුරින් ලියා තිබුණේ ඉල්ලන අයට මුදල් දී මා බේර ගන්න කියලයි. අනෙක් ලිපියේ ඌයේ සමන් නිදහස් කර ගැනීමට නම් ලක්ෂ 1.5ක කප්පමක් අවශ්‍ය බවයි. කප්පම නොගෙවෝත් සමන් මරා දමන බවද එය කල්වාන නාවලකන්ද විදුහලේ දෙවිනි ශ්‍රේණිය පන්තියේ තබන ලෙසද ලියා තිබුණා. තිලකරත්න මුදලාලි කලබලයට පත්වා පාසලෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ සමන් එදින පාසල් නොපැමිණි බවයි. ඔහු මේ ගැන පොලිසියට කිව්වේ නැහැ. නමුත් සිද්ධිය පොලිසියට ආරංචි වී තිබුණා. මතුගමේ වෙනකොට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවර සිටි පියාල් බරණග මහතාගේ ප්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහම් අතුරුදැන් වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවර සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක්. කප්පම ගෙවීමට කැමැති බව මුදලාලි ඇඟවුවා. ඒ ලිපියේ සඳහන් ලෙස වෙළඳසැලේ පිටත ලයිට් එක දල්වා තැබීමෙන්. ඒ අතර තවත් පිරිසක් නාවලකන්ද විදුහලට ගියා. දරුවට හිරිහැර නොකරන ලෙස පියාලියු ලිපියක් තබා ආවා. ජනමාධ්‍ය වලින් මේ පුවත පුන පුනා ප්‍රචාර කළා. සමන් කුමාර ගැන දෙමව්පියන් ඥාතීන් පමණක් නොවේ රටම කම්පා වුණා.
මේ ලියුම ලැබී තවත් දිනකට පසු තවත් ලියුමක් තැප්පේලින් ලැබී තිබුණා. එම ලියුම තැප්පල් කරනු ලැබුවේ මතුගම නගරේ තැප්පල් කන්තෝරුවෙන්. කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජන කර තිබුණා. කප්පම් මුදල තෙබිය යුතු ස්ථානයේ පස්ස දෙනුම් දෙනු බවත් මේ ගැන ආයුත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවට එම ලියුමෙන් තර්ජන කර තිබුණා. මුදල් ලබා දීමට තිලකරත්න මුදලාලි ඇගවුන්වත්ද සමන් කුමාර සිටින බවට තොරතුරක් කප්පම්කරුවන්ගෙන් ලැබුණ නැහැ. පොලිසිය ධර්මසිරි ගැන සැක කළා. පවුලේ අය කිව්වේ ඔහු ගැන සැකයක් නැහැ කියලා. නමුත් මුදල් ගෙනුණු දෙනුමක් සම්බන්ධව ඔහු එම පවුල සමග හිත යටින් අමනාපව සිටි බව පොලිසිය සොයාගත්තා. ඊට පසු පොලිසිය ඔහු ගැන උකුසැහැ යොමු කළා. පොලිසියට ධර්මසිරි මතුගම තැප්පල් කන්තෝරයේ සිටින බවට ඔත්තුවක් ලැබුණා. තැප්පල් කන්තෝරයට ගිය පොලිසියේ දිනා තැප්පල් කළ ලියුම් පරීක්ෂා කර බැලුවා. තිලකරත්න මුදලාලිට යවූ ලියුමක්ද එහි තිබිනා. සැකේ නිවැරදි බව පොලිස් පරීක්ෂක බරණග මහතාට ලැටහුණා. තිලකරත්න මුදලාලිගේ නමට තැප්පල් කර තිබූ ලියුම කඩා බැලූ විට එහි සඳහන් කර තිබ්බේ කප්පම් මුදල රැගෙන විට තැබිය යුතු ස්ථානය ගැනයි. පොලිස් පරීක්ෂක පියල් බරණග, උප පොලිස් පරීක්ෂක අමරසිංහ හා උප පොලිස් පරීක්ෂක ජයන්ත වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් වහගී මතුගම පාන්තිය ප්‍රදේශයේ පදිංචි බී ධර්මසිරි පීරිස් නැමැත්ත අත්අඩංගුට ගනු ලැබුවා. ඔහු කීවේ තම මස්සිනාවන නාවලකන්දේ පේමරත්න ළඟ සමන් රඳවා සිටින බවයි. පොලිසිය ඊළඟට අත්අඩංගුට ගත්තේ පේමරත්න නැමැත්තයි. ඒ අප්‍රේල් 7 වෙනිදායයි. යලිත් ධර්මසිරි පොලිසියට පවසන්නේ සමන් පාන්ටිය බෝපිටිය කන්දේ රඳවා සිටින බවයි. දරුවා නැති සොවින් කඳුළු සලමින් සිටි සමන් කුමාරගේ දෙමව්පියන් තුල බලාපොරොත්තු දැල්ුණා. ධර්මසිරි විසින් පාසල් යමින් සිටි සමන් බෝපිටිය කන්දට රැගෙන ගිය ඔහුට කියා ඇත්තේ තමන්ව බේරගන්න අවශ්‍ය නම් මුදල් දෙන කියා ලියුම් 4ක් ලියා දෙන්න කියලා. මේ අවස්ථාවේ ධර්මසිරි සමග මස්සිනා වූ පේමරත්නත් පැමිණ තිබෙනවා. පොත් බෑග්යේ තිබුණු කොපි පොතකින් කඩාගත් කොළවල ලියුම් 3ක් සමන් ලියා දුන්නත් ඉතිරි ලියුම ලියාන නැහැ. මේ නිසා කේන්තිගත් ධර්මසිරි කලන්නේ කුඩා සමන් කුමාරට පැහැර දීම. පැහැර දීමෙන් සහ බෙල්ල මිරිකීමෙන් සමන් හිස්සුණු වෙනවා. ඊට පසු ධර්මසිරි සහ පේමරත්න සමන්ගේ පාසල් බෑග් එකගුමත් ගෙන බයිසිකල් වල නැගෙන පාන්තිය පිහිටි ධර්මසිරිගේ නිවසට එනවා. පාසල් බෑග් එකේ ඉඩමේ වළුනනවා. යලිත් නැවත කන්දට යන්න ඕන් හිස්සුණුවා සිටි සමන් පැලඳි සිටි සපත්තු ගලව එහි ලේස් පටියකින් ඔහුගේ බෙල්ල හිර කරනවා. ඊට පසු මල ශරීරයේ රබර් ගස් ගැලවීමෙන් නැති වූ වලකට තල්ලු කරනවා. තිලකරත්න මුදලාලිට සමන් කියා ලියාගත් ලියුම්ද සහිත කප්පමිල්ලා ලිපි අවණ්ඩයින් පසුවයි. ඒ අතර සැකයක් ඇති නොවනසේ සමන් සෙවීමේ කටයුතු වලට ධර්මසිරි එකතු වෙනවා. දෑතට විලංගු දමූ ධර්මසිරි සහ පේමරත්නද සමග පොලිසිය, ඥාතීන් සහ හිතවතුන් සමන් කුමාර සොයා මහරෑ පාන්තිය බෝපිටිය කන්ද නගනවා. අවසානයේ ධර්මසිරි සමන් ඉන්න තැන පෙන්වනවා. වලකට දමා තිබුණු ම්ලේච්ඡවලස වදදී ඝාතනය කළේදී නරක වී ගිය ශරීරයක් තමයි ඔවුන්ට දැක ගන්න හැටිවන්නේ. එවනකොට මතුගම උප පොලිස් පරීක්ෂක වශයෙන් සිටි විශ්‍රාම පොලිස් අධිකාරී ඉන්ද්‍රජිත් අමරසිංහට තම රාජකාරී ජීවිතයට මුහුණ දීමට සිදු වූ අමිහිරි මතකයක් පසුගිය දිනක ලංකාදීප පුවත්පතට පැවසා ඇත්තේ මේ ආකාරයෙන්මයි. ඝාතනය කළ සමන් කුමාරගේ ශරීරය හමු වුණේ අප්‍රේල් 10 වෙනිදායයි. සැකකරුවන්ද සමග අපේ ස්ථානයට යන විට පාන්දර 2 විතර ඇති. ඝන අන්ධකාරයේ මා ඇතුළු පිරිස ඝාතනය කළ ස්ථානයට ගියා. විදුලි පන්දමක ආධාරයෙන් තමයි ශරීරය සොයාගත්තේ. අපි සමන් කුමාරගේ මල ශරීරය සොයාගන්නා විටත් ශරීරයේ සමහර කොටස් සත්තු කෑලා තිබුණා. ප්‍රදේශයෙන් ලොකු දුගන්ධක් වහනය වුණා. ශරීරය හඳුනාගත්තට පස්සේ එතනට පොලිස් ආරක්ෂාව දාලා තමයි ඉතුරු පරීක්ෂණ කටයුතු සැලසුම් කළේ. පොලිතීන් වලින් ඉතුරු මල ශරීරයේ සමන් කුමාර නැමැති නම ගැසූ තිලකරත්න මුදලාලිගේ ලොරියෙන්ම බොරෙල්ල මෘත ශරීරාගාරයට වෙන විට මතුගම අවට දහස් සංඛ්‍යාත ජනතාව මග් දෙපස රැඳී සිටියේ දෙඩි කම්පාවෙන් අපරාධකරුවා දැක බලා ගැනීමට මතුගම උසාවිය අසටත් මහ සෙනග එක්රොක් වී සිටියා. සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ඇත්තේ එවනකොට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවා සිටි වෛද්‍ය විශේෂඥ එස්.එම්. සල්ගාදු මහතා. ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදු වී ඇති බව ඔහුගේ නිගමනය වුණා. විත්තිකරුවන්ගේ ඉල්ලීමක මට මෙහි වැඩිදුර නඩු විභාගයේ පැවැට්ටුවා ඇත්තේ ගාල්ල මහාධිකරණයේදී. ගාල්ල මහාධිකරණ විනිශ්චයවරුවා සිටි එදිස් සූරිය මහතා විසින් මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන් දෙදෙනාටම මරණීය දඬුවම නියම කළා. ධර්මසිරි සහ පේමරත්න යන විත්තිකරුවන් දෙදෙනාටම මරණීය දඬුවම නියම කළ ඇත්තේ 1987 වසරේදී.